විශේෂණ නෑ අපි බොහොම පැහැදිලිව මේ යුද්ධයේ ක්‍රියාත්මක වීමේදී මෙවැනි ආකාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට ඒක ත්‍රිවිධ හමුදාව වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, සිවිල් ආරක්ෂක වෙන්න පුළුවන්, ඒ වගේම සිවිල් වැසියෙක් වෙන්න පුළුවන්, ජනාධිපතිවරු වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්. මේ සෑම කෙනෙකුටම ඒ ඇති වෙන තත්ත්වයන් වලට අපි පෙනී හිටනවා, අපි කටයුතු කරනවා, අපි ඒ සමග ඉන්නවා. මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉනිවල කීපසරයක් මේක පරාජය කරා. මේ එනවනේ වසරක සැරයක්. එතකොට දැන් මේ පත් වෙලා තියෙනවා මේ රටවල් වලට දමිල. මේ මන්ත්‍රීවරු හැටියට මේ රටවල් වල පත් වෙලා තියෙනවා. විශේෂ විරෝධයක් යනවා මේගොල්ලන්ගෙන් තමයි. දැන් මේවට කොහොමද අපි රටක් හැටියට මුහුණේ? නෑ ඒක තමයි දැන් වර්තමාන රජයට විශේෂයෙන්ම ජාත්‍යන්තරව පෙර රජයන් වලට වඩා වැඩි වගකීමක් භූමිකාවක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව එයාලා මැතිවරණයට කලින් කිව්වා ප්‍රශස්ත ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් පිළිවෙතක් එයාලා අනුගමනය කරනවා. විශේෂයෙන්ම ගුණාත්මක වශයෙන් ඉහළ වෘත්තිමය තානාපති සේවයක් ස්ථාවර කරනවා කියලා කිව්වා. හිටපු හමුදාවල හිටපු අය නැතුව, ඥාති සංග්‍රහය නැතුව, දේශපාලන වේදිකාවලට ආව කියන කරුණු සැලකිල්ලට ගන්න නැතුව වෘත්තිමය තානාපති සේවයක් එයා ස්ථාපිත කරනවා කියලා කිව්වා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම පසුගිය දවස්වල තානාපතිවරුන් පත් කිරීමේදී හැබැයි මේ ප්‍රතිපත්තිය යම්කිසි ආකාරයක කඩ කරලා තිබෙනවා. එම නිසා තමයි තානාපති සේවයේ අයට සිද්ධ වුණේ ඒ පිළිබඳව ලිපියක් පව රජයට ලියන්න. ඉතින් එම නිසා මැතිවරණයට පෙර ඒ අය හොඳ ජාත්‍යන්තර සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ලබා දීපු පොරොන්දු මම හිතන්නේ හරියට ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. එසේ ක්‍රියාත්මක කළ යුතුයි.